දන්නවද සෑම දවසකම ඔයා අවදි වෙන්නේ තේරීම් දෙකක් එක්ක. එක accept the situation පවතින තත්ත්වය පිළිගැනීම. ඒ කියන්නේ එලෙසම සිටීමයි. දෙක change the situation තත්ත්වය වෙනස් කිරීම. ඒ කියන්නේ ඔයාට පුළුවන් පවතින තත්ත්වය වඩාත් හොඳ එකක් කරගන්න. ඔයාගේ ජීවිතය ඔයාගේ හීන ඔයාට වැඩි කාලයක් දීලා නැහැ. ජීවිතය කෙටි. ඉතින් ඔයා අද ඉඳන් මේ දැන් ඉඳන් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. මොකද ඔයාගේ අනාගතය රඳා පවතින්නේ ඔයා අද කරන දේ මතයි. අර කතාවකුත් තියෙන්නේ yesterday is history, tomorrow is a mystery, but today is a gift. ඊයේ කියන්නේ ඉතිහාසයටයි, හෙට දවස අභිරහසක්. නමුත් අද කියන්නේ තෑග්ගක්. සාර්ථකත්වය කියන දේ අහම්බයක් නෙමෙයි. එය විනය, අවධානය, උනන්දුව, අනුකූලතාවය, කැපවීම කියන මේ හැම දෙයක්ම මත ගොඩ නැගෙන දෙයක්. දන්නවද? ඔයා කිරණම තීරණය කරන්නේ ගව් ගානක් දුර ඉන්න ග්‍රහයෙක්වත් වෙලා කොලයක්වත් නෙමෙයි. ඔයා දිනපතා ගන්න තීරීම්, තීරණ සහ පියවර මේ දේවල් තමයි ඔයා කිරණම තීරණය කරන්නේ. වේලාසනින් අවදි වෙන්න. ඊට වඩා අද මහන්සි වෙලා වැඩ කරන්න. දවසට අලුතින් පොඩි දෙයක් හරි ඉගෙන ගන්න. එක පියවරක් හරි ඉදිරියට තියන්න. සාර්ථකත්වය කියන දේ සුවපහසු කලාපවල නෑ. ඒ කියන්නේ සාර්ථකත්වයට යන්න තියෙන පාරවල් ගොඩාක් දුෂ්කරයි. ඔයාට මහන්සි වෙන්නේ නැතුව ඒ පාරවල් වල යන්න බෑ. ඔයාට අත්හරින්න හිතේ. ඒ හිතන හැම මොහොතකම ඔයාගේ හීන ඔයා ප්‍රතික්ෂේප වුණ තැන් මතක් කරගෙන ඉදිරියටම යන්න. ඒ අතරතුර ඔයා ගොඩාක් තැන්වල අසාර්ථක වෙයි. ඒත් බය වෙන්න එපා. අසාර්ථකත්වය කියන්නේ ගුරුවරයෙක්. ඔයා අසාර්ථක වුණ හැම තැනකින්ම ඔයාට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. දන්නවද? Facebook නිර්මාණකරු මාර්ක් සකර්බර්ග් නිර්මාණය කළ පළමු දේ Facebook නෙමෙයි. ඔහු ඊට කලින් ගේම් හැදුවා, අධ්‍යාපනික මෙවලම් හැදුවා. අන්තිමට තමයි ඔහු ලොවක් භාවිතා කරන Facebook හදලා ලෝක ප්‍රසිද්ධ වුණේ. ඒ වගේම තමයි අපි කවුරුත් ආස ලෝක ප්‍රසිද්ධ හැරි පොටර් කතාමාලාවේ කර්තෘ J.K. රෝලින් ඇයත් 12 පාරක් ප්‍රතික්ෂේප වුණා හැරි පොටර් ලියන්න කලින්. ඉතින් මේ වගේ ලෝකෙ දිනපු හැම කෙනාම එතනට ඇවිත් තියෙන අසාර්ථක වීම ගොඩක් එක්ක. නියම සාර්ථකත්වය ලබන්න පුළුවන් පරාජය වෙන නිදහස තියෙන කොටයි. ඉතින් සෑම අසාර්ථක වීමක්ම කියන්නේ ඔයාට ශක්තිමත් වෙන්න ලැබෙන හොඳ අවස්ථාවක්. තව දෙයක්, ඔයා අසාර්ථක වුණාම දුකක් වේදනාවක් දැනෙනවනේ. ඒ දේ తాවකාලිකයි. නමුත් ඔයා ඒ වෙලාවේදී ඔයාගේ උත්සාහය අත්හැරියොත් ඔයාට ඔයාගේ හීන නැති වෙන්නේ සදහටමයි. ඒ වගේම තමයි ඔයා ඔයාගේ හීන මොනවද, අරමුණු මොනවද, ඔයා උදේ නැගිටින්නේ ඇයි කියලා ඔයාට පැහැදිලි දැක්මක් නැත්නම් ඔයාගේ ආත්මය එයාට ඕන විදිහට ඔයාව පාලනය කරනවා. ඒකට ඉඩ දෙන්න එපා. ඔයා ඔයාගේ අරමුණ මොකක්ද කියලා දන්නවනම් ඔයාට පුළුවන් ඒ අරමුණට යන්න ඔයාට ඕන විදිහට ඔයාගේ ආත්මය පාලනය කරන්න. ඉතින් දැන් තමයි හොඳම වෙලාව. අරමුණ වෙනුවෙන් එක පියවරක් තබන්න. හෙට තව පියවරක්. කොහොම ටික කාලයක් ගිහින් ඔයා අහපව් ඔයාගේ ජීවිතය දිහා හැරිලා බැලුවහම තේරෙයි ඔයා ඔයාගේ ජීවිතය ලස්සනට වෙනස් කරගෙන ඔයා ඔයාගේ අරමුණ වලට ගිහින් කියලා. ඉතින් පටන් ගන්න. දැන් තමයි හොඳම වෙලාව.